පොදුවේ දැන් ඔය ෆයර් සිලින්ඩරේ දොර අයින හයි කරන්න දැන් ඒක නම් හරියටම දන්නේ නැහැ සර් කියපු හින්දා තමයි මෙතන හයි කරන්නේ. හරි මම එන ඔයාලට පැහැදිලි කරන්න ඇයි ෆයර් සිලින්ඩරයක් දොරක් අයින හයි කරන්න කියන්නේ ඇයි කියලා මම පැහැදිලි කරන්න. ඒ කියන්නේ ෆයර් සිලින්ඩරයක් හයි කරනකොට අපි අනිවාර්යෙන් හයි කරන්න ඕනේ එක්සිට් වේ එකේ එක්සිට් ඩෝ එක ගාව. ඒකට හේතුව තමයි අපි ආයතනයක ගින්නක් ඇති වුණා කියලා හිතමු. ආයතනයක ගින්නක් ඇති වුණාම ගොඩාක් වෙලාවට සියලුම දෙනාටම අපි උපදෙස් දීලා තියෙන්නේ ගොඩනැගිල්ලෙන් ඉක්මනින් ඉවත් වෙන්න කියලා. එහෙමනම් ගොඩනැගිල්ලෙන් ඉක්මනින්ම ඉවත් වෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා නම් ඒ ඉවත් වෙන්න කියලා උපදෙස් දීලා තියෙද්දි පුද්ගලයා අනිවාර්යෙන් සියලුම දෙනා කරන්න ඕනේ ගොඩනැගිල්ලෙන් ඉක්මනින් ඉවත් වෙන එක. එතකොට ඉවත් වෙනකොට ඉවත් වීමේ මාර්ගය එක්සිට් වේ එකේ අවසාන දොර ආසන්නයේ තමයි හැම වෙලෙම ෆයර් සිලින්ඩරයක් සවි කරන්න උත්සාහ කරන්න ඕනේ. මොකද මෙයා ෆයර් සිලින්ඩරය අරගෙන ගින්නට ඇටැක් කරන්න උත්සාහ කරනකොට මෙයා ආරක්ෂිතයි. මොකද මෙයා ගොඩනැගිලි එළියට ඇදින් ඉන්නේ. ඒක නිසා තමයි මේක ෆයර් සිලින්ඩරයක් අනිවාර්යෙන් එක්සිට් වේ එකේ හයි කරන්න කියන්නේ. ඊළඟ කාරණාව වැදගත්ම දේ මේ වගේ ෆයර් සිලින්ඩරයක් ගොඩනැගිල්ල මැද ඇතුළත හයි කරලා තිබ්බොත් වෙන්නේ මේ ගොඩනැගිල්ල ඇතුලේ හයි කරලා තියෙන ෆයර් සිලින්ඩරේ ගින්නක් වීම සඳහා ගන්න ගිහිල්ලා ඒ අවස්ථාවේ මෙයා අනතුරකට එහෙම නැත්නම් අවදානමකට ලක් වෙනවා. එහෙනම් මතුරුන් හොඳට මතක තියාගන්න අපි ෆයර් සිලින්ඩරයක් එක්සිට් වේ එකේ හයි කරන්න කියන්නේ හේතුව ඔන්න ඕක තමයි.